ඉතාලියේ සිදු කරන ලද මහා ජාවාරමක් අහුවෙච්ච කතාවක් තමයි මේ කියන්නේ. මම මේ ගැන මීට කලින් පුන කිව්වා. ඉතාලියට එන්න සල්ලි දෙන්න කලබල වෙන්න එපා කියලා. මගේ කීම අහලා කවුරු හරි කෙනෙක් පාඩමක් ඉගෙන ගත්තා නම් එයා මේ ජාවාරම් වලට අහු නොවි ගැලපෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. බොලොඤ්ඤා ප්‍රදේශයේ තමයි මේ වගේ ක්‍රියාවක් සිද්ධ වෙලා තියෙන්නේ. මේකට ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙක් සහ ඉතාලි ජාතිකයන් 2 දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. මේගොල්ලෝ කරලා තියෙන්නේ හොර ඩොකියුමන්ට්ස් හදලා වතු වීසා හදලා ලංකාවෙන් ඉතාලියට කට්ටියව ගෙන්නගෙන ඒ විදිහට වැඩ කරලා තියෙනවා. ඒ වගේම ලීගලි ඩොකියුමන්ට්ස් විදිහට ඒවා හදලා තියෙනවා. ස්පොන්සර් වීසා අරන් දෙන විදිහට හදලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම කරලා තියෙන්නේ ජාවාරමක් විදිහට. ඉතින් දැන් මේ ඔක්කොම අහුවෙලා තියෙන්නේ. දැන් මේ ජාවාරම් මාර්ගයෙන් ඉතාලියට පැමිණිච්ච තව ශ්‍රී ලාංකිකයෝ තව ඇති. ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා දැන් ඉදිරියේදී. මම ඒක තමයි පුන කිව්වේ මීට කලින්. මේ වගේ හොරුන්ට අහු වෙන්න එපා. ඒ හින්දා තමයි කිව්වේ ලංකාවට නොලොස් එක ආවහම પાස්පෝර්ට් එකට වීසා ගැහුවට පස්සේ සල්ලි දෙනවා නම් හොඳයි කියලා මම කියලා තියෙනවා. නමුත් ඒකත් භයානක තත්ත්වයක දැන් තියෙන්නේ. මොකද මෙහෙට ආවිල්ලා සෝජෝන් එක අතර ගන්නකම් එක රුපියලක්වත් දෙන්න පෙළඹෙන්න එපා. දැන් පේනවනේ වෙලා තියෙන දේ ලීගලි වගේ ඩොකියුමන්ට්ස් හදනවා. කාලයක් ගියාම තමයි ඉතාලියේ පොලිසියරත් එක්ක අහුවෙලා තියෙන්නේ. මේ මුලදී ඒගොල්ලෝ එච්චර හොයලත් නැතුව ඇති. ඉතින් මුලදී විස්තරයක් ලියකුණාම තමයි පොලිසිය උනත් හොයන්න පටන් ගන්න. ඒ හින්දා තමයි කියන්නේ ජාවාරම් කරුවන්ට අහු නොවි ඉතාලියෙන් සාධාරණව. Taman හොඳටම විශ්වාස කරන දන්න කියන පුද්ගලයෙක්ගෙන් හැරුණකොට නොදන්න අය මාර්ගයෙන් ඉතාලියට නම් ඉන්න ලැහැස්ති වෙන්න එපා. හැමදාම ඉන්නේ හොරු මේ ඉතාලියේ. වැඩි හරියක් ඉන්නේ හොරු තමයි. ඒගොල්ලෝ සාධාරණව වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා මම පුන මගේ කලින් වීඩියෝස් බලන්න ඒවල තියෙන සම්පූර්ණ විස්තරය. තවත් පිරිසක් ඉන්නවා ඉතාලියට ගෙන්නනවායි කියලා හොර ඩොකියුමන්ට් හදලා ඒගොල්ලෝ ලොකු මුදලක් ගන්න පොඩි මුදලක් ගන්න ලක්ෂයක් දෙකක් වගේ ගාණක් තමයි. ඊට පස්සේ ඒ සල්ලි අරගෙන ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරනවා. එහෙමත් නැත්නම් ලංකාවේ විදිහට එක එකනාට පොලියට දෙනවා. ඉතින් මේගොල්ලෝ ලක්ෂයක් දෙකක් ගන්න එක්කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් නෙමෙයි. බොරුවට ඉතින් මිනිස්සුන් රවටලා 300ක් එකතු කරලා සෙනග ඒ වගේ කට්ටියකින් ලක්ෂයක් දෙකක් ගත්තාම සෑහෙන මුදලක් එකතු වෙනවා. මෙන්න මේකත් ලොකු ජාවාරම. මොකද මේකටත් මම ලංකාවෙදිත් මමත් අහු වුණා. මගෙත් රුපියල් ලක්ෂයකමාරක් කරන් රට යවන්නම් කියලා අවුරුදු එකමාරක් දෙකක් විතර ගිහලා තමයි මට සල්ලි එක දුන්නේ. මමත් ඒ සල්ලි හොයාගත්තේ මංගාතිපු රත්තරන් බඩු ගස් තියලා. ඉතින් ඔය වගේ ජාවාරම්කාරයෝ තමයි ගොඩක් ඉන්නේ. අන්තිමේදී මට ඒ මාර්ගෙන් ඉතාලියම් එන්න හම්බුන්නේ. අපේ ගේ ගාවෙක් කෙනෙක් තමයි මට නොලොස් එක හදලා දුන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නේ මේ වගේ හොරුන්ට අහු වෙන්න එපා. ලීගලි වැඩේ කරනවා නම් ඒ වැඩේ කරන කෙනා අනිවාර්යයෙන්ම ඔයාට වීසා එකක් තරම් දීලා සෝජෝන් එකක් තරම් දීලා ඔක්කොම වැඩේ ඉවරනාට පස්සේ තමයි එයා සල්ලි ඉල්ලන්නේ. අන්න ඒ තමයි ලීගලිව වැඩ කරන මිනිස්සු. එහෙම මිනිස්සුෙක්ගෙන් හැරුණකොට ඉතාලියෙන් දැන් ලෑස්ති වෙන්න එපා. මම මේ කියන්නේ ඕගොල්ලන්ගේ හොඳටයි. පරිස්සම් වෙන්න. එහෙනම් අපේ යලිත් හමුවෙමු මේ වගේ තොරතුරු විස්තර සමග අලුත් වීඩියෝ එකකින් හිතෙක් ඔබට ජයම වේවා.